ඔයා කවදා හරි ඔයාගේ බල්ලා හරි පූසා හරි නිදාගෙන ඉන්න දිහා බලාගෙන ඉඳලා තියනවද? ටික වෙලාවක් යද්දි හිටපු ගමන් එයාගේ කකුල් ගැහෙන්න ගන්නවා. එහෙම නැත්තම් නිකම් මැතිරෙනවා වගේ පොඩි පොඩි සද්ද දානවා. ඊ වෙලාවට ඔයාට හිතිලා නැද්ද මෙයා මේ හීනෙන් මොනවා කරනවද කියලා? සමහර විට එයා දවල්ට අල්ලපු බෝලේ පස්සේ හීනෙනුත් දුවනවා වෙන්න පුරුවන්. ඇත්තටම සත්තු හීන දකින්නවද? එහෙම නැත්තම් ඒක හුදෙක් ශරීරයේ ඇතිවෙලා ගැස්සීමක් විතරක්ද? අද ෆැක්ට් කෝටෙක්ස් හරහා අපි යමු සතුන්ගේ ඒ අමුතුම හීන ලෝකයට. බල්ලන්ගේ ඉඳලා පුංචි මැස්සන් දක්වා සත්තු දකින හීන ගැන විද්‍යාත්මක රහස් ටිකක් අද අපි කතා කරමු. මුලින්ම අපි බලමු කොහොමද අපි හීන දකින්නේ කියලා. මිනිස්සු විදිහට අපි ගැඹුරු නිින්දේ ඉන්නකොට අපේ මොලේ REM Rapid Eye Movement කියලා අවධියක් ඇති වෙනවා. ඒ වෙලාවට අපේ ඇස් වේගයෙන් එහා මෙහා වෙනවා වගේම අපේ මොලේ හරිම ක්‍රියාකාරී වෙනවා. හරියට අපි අවදි වෙලා ඉන්නවා වගේමයි. විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා බල්ලන්, පූසන්, අලි වගේ ගොඩක් ක්ෂීරපායි සතුන්ටත් මේ REM නින්ද තියෙනවා කියලා. ඒ කියන්නේ ඔවුන් නිදාගෙන හිටියත් ඔවුන්ගේ මොලේ ඇතුලේ ලොකු කතාන්දර මැවෙනවා. සරලවම කිව්වොත් ඔවුන් ඇත්තටම හීන දකිනවා. දැන් අපි බලමු අපේ ගෙදර ඉන්න සුරතලුන් දකින්නේ මොනවද කියලා. බල්ලන් සාමාන්‍යයෙන් හීනෙන් දකින්නේ ඔවුන් දවල් කාලේ කරපු දේවල්. උදාහරණයක් විදිහට දවල්ට පාරේ ගිය වාහනයකට බිරුවා නම් නැත්නම් යාළුවෙක් එක්ක බෝල සෙල්ලම් කරා නම් ඕන් ඒ දෙම හීනෙන් දකිනවා. ඒ වෙලාවට තමයි ඔවුන්ගේ කකුල් දුවනවා වගේ ගැහෙන්නේ. පූසන්ගේ හීන ඊට වඩා ටිකක් දඩයක්කාරයි. පූසන් නිදාගද්දී ඔවුන්ගේ මොලේ ක්‍රියාත්මක වෙන්නේ දඩයම් කරන විදිහට. ඔවුන් හීනෙන් මීයෙක් පස්සේ පන්නනවා වෙන්න පුරුවන්. නැත්නම් අතකින් කුරුල්ලෙක්ව අල්ලන්න මාන බලනවා වෙන්න පුරුවන්. ඒ නිසයි හිටපු ගමන් පූසන්ගේ නියපොතු එලේට එන්නේ. හැබැයි සතුන්ගේ හීන ලෝකයේ මීට වඩා ගොඩක් පුළුල්. ඔයා බannවද සමහර කුරුල්ලන් නිදාගද්දි ඔවුන් දවල්ට ගායනා කරන සින්දු නැවත පුහුණු වෙනවා කියලා. ඔවුන්ගේ මොළය නිදාගෙන ඉන්න වෙලාවට ඒ සංගීත ස්වර එකින් එක පිළිවෙලට සකස් කරගන්නවා. ඒ කියන්නේ ඔවුන් හීනෙන් සින්දු කියනවා. ඒ වගේම තමයි අලි. අලින්ට මාරම මතක ශක්තියක් තියෙනවානේ. ඔවුන් හීනෙන් දකින්නේ ඔවුන්ගේ දීර්ඝ ගමන් මාර්ග සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් ගැනයි. පුදුම හිතන දේ තමයි පුංචි පළතුරු මැස්සන් පවා නිදාගද්දි ඔවුන්ගේ දවසේ තොරතුරු නැවත සකස් කරගන්නවා. ඒක හරියට මොලේ තියෙන ෆයිල් ටික අස්පස් කරනවා වගේ වැඩක්. සත්තු හීන දකින්නේ නිකන් නෙමෙයි. ඔවුන්ගේ මතකයේ අලුත් කරගන්න සහ දවල් කාලේ ඉගෙනගත්ත දේවල් තැම්පත් කරගන්න මේ සිහින ලෝකයේ ඔවුන්ට ගොඩක් උදව් වෙනවා. ඉතින් ඊළඟ වතාවේ ඔයාගේ සුරතලා හීනෙන් ගැස්සෙනකොට එයාට බනින්න එපා. එයාගේම ලස්සන ලෝකයක සවාරියක් යනවා වෙන්න පුරුවන්. ඔයාගේ සුරතලත් හීනෙන් අමුතු වැඩ කරලා තියනවද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම මනස අවුලු කරන තොරතුරු හැමදාම දැනගන්න ෆැක්ට් කෝටෙක්ස් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් හැමෝටම ජය.